දැන් උඹලා ආවේ හාමුදුරු කෙනෙක් ගෑණියෙක්ගේ තනියම මිරිකපු සීන් එකක් බලන්න නේද? බෝමුල ළඟදී තන මිරිකා ජින රතන. ඒ කියන්නේ ජින රතන කියන තරුණ හාමුදුරුවෝ ගමේ ඉන්න සුමනගේ තනේ මිරිකලා බෝධිය ගාවද. මේක සිද්ධ වෙන්නේ ආතල් නේද මේ වගේ වහනකොට. එහෙම තමයි හෙළුවෙන් වනනකොට. හෙළුවෙන් වනනවා කියන්නේ පරිසම ගලවලා හෙළුවෙන් වනනවා කියන්නේ සිංහල භාෂාවෙන් නැත්නම් හෙළ භාෂාවෙන් කියනවා කියන එක. හෙළුවෙන් වනනවා කියන්නේ ඒකට. ඔයාට මේ වගේ පාට තව ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. මේට අවුරුදු 800කට විතර කලින් කවින් සඳහාම ලියවිච්ච සිද්ධාර්ථ සංගරාව කියවනවා. මම එතකොට මේකේ තේරුම පොඩ්ඩක් කියලා දෙන්නම්. මොකද බෝධිය ළඟදී තන මිරිකා ජින රතන. නැත්නම් බෝ මූල ළඟදී. වාට තේරෙනවා බෝ මූල නැත්නම් බෝධිය කියන්නේ බෝධින් වහන්සේ ළඟදී. බෝ මූල කියන්නේ නැත්නම් බෝධිය. බෝධින් වහන්සේ බෝ මූල ළඟදී තන මිරිකා. මොකක්ද මේ තනේ මිරිකනවා කියන්නේ? තනේ මිරිකනවා කියන්නේ තෘෂ්ණාව මිරිකා දමනවා. තෘෂ්ණාව බෝමුල ළඟදී තෘෂ්ණාව මිරිකලා දානවා. කවුද? ජින රතන. ජින රතන කවුද? හාමුදුරුවෝ නැද්ද? ජින රතන කියන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුන්. එතකොට බෝධිය ළඟදී තන මිරිකලා ජින රතන කියන්නේ මොකද්ද? බෝධීන් වහන්සේ ගාවදී තෘෂ්ණාව මිරිකා ධම්මා බුදුරජාණන් වහන්සේ. මේ වගේ තවත් පාට වාට ගෙන ගන්න පුළුවන්. සිද්ධාර්ථ සංගරාව කියවුවා. කියවලා බලන්න. ආසයිතේ.